චීන ගුවන් යානා ප්‍රවාහනය කරන නෞකා දෙකක් පැසිෆික් සාගරයේ එකවර මෙහෙයුම් සිදු කරන ආකාරය ප්‍රථම වරට දුටු බව තායිවාන ආරක්ෂක අමාත්‍ය වෙල්ටිනන් පැවසුවා. චීන ගුවන් යානා ප්‍රවාහනය කරන නෞකාවල ගමන් මාර්ගය ජපානයේ දේශ සීමාව ඉක්මවා ගමන් කිරීමේ හැකියාවද පෙන්වුම් කිරීමට උත්සාහ කරන බව ජපාන ආරක්ෂක අමාත්‍යවරයාද පැවසුවා. පළමු දූපත්දාමය ජපානයේ සිට තායිවානයේ පිලිපීනයේ සහ බෝර්නියාව දක්වා ඇති අතර දෙවන දූපත්දාමය ඇමරිකා එක්සත් ජනපද භූමිය වන ගුවාම් සහ පැසිෆික් සාගරය දක්වා විහිදෙනවා. මෙම වෙරළ තීරවල බලය සහ එහි ක්‍රියා කිරීමේ හැකියාව තවදුරටත් ඇත්තේ චීනයට බව පෙන්වීමට මෙම යුද නෞකා එහි ගමන් කිරීම තුළින් පෙන්වීමට චීනය කටයුතු කරමින් සිටින බව පැවසෙනවා. කෙසේ වෙතත් චීනය පවසන්නේ ඔවුන් මෙම යුද නෞකා ගමන් කිරීම සහ ඔවුන්ගේ යුද අභ්‍යාස නිශ්චිත රටක් හෝ කලාපයක් ඉලක්ක නොකළ සාමාන්‍ය පුහුණු අභ්‍යාස බවටයි. චීනය තමන්ගේම භූමියක් ලෙස සලකන තායිවානය වටා දිනපතා යුද අභ්‍යාසය පවත්වන බැවින් චීන හමුදා චලනයන් හොඳින් නිරීක්ෂණය කරන බවත් චීන හමුදා යුද උපකරණවලට හොඳින් මුහුණ දීම සඳහා තායිවානය ආයුධ නවීකරණය කරමින් සිටින බවත් පැවසෙනවා. තායිවාන ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ලී පැවසුවේ ලොක්හීඩ් මාටින් 66-12ක් සහ F-16 ප්‍රහාරක ජෙට් යානා ඇනවුම් කර ඇති බවටයි. එයින් සැලකිය යුතු ප්‍රමාණයක් දැනටමත් ලැබී ඇති අතර ඉතිරිය 2026 දී ලැබෙන බවද පැවසුවා. තායිවානය තම J-20 ස්ටෙල්ස් ප්‍රහාරක යානය ඇතුළු චීන ගුවන් හමුදාවට හොඳින් මුහුණ දීමට දියුණු ගුවන් යානා ආයුධ රේඩර් පද්ධතිය එක්රැස් කරමින් සිටිනවා.